ළමයි ඕඩර් කරා මම ඕඩර් කළා යමගතා අපරදී මගේ කෑ ඔන්න යන්නේ මගේ කෑමට ආවා මේ තියෙන්නේ ai daちょっと大丈夫ですか大丈夫。කොහෙද යන්නේ අම්මි හලෝ ළමයි වෙල්කම් බැක් ටු our YouTube channel මෙන්න ඉන්න අපේ YouTube channel එකේ අයිතිකාරය අයිමි බබා growing with අයිමි අද අපි කෑමකට එළියට යනවා. ඉතින් ඔයාලවත් අපිත් එක්ක දෙක් යන්නයි හදන්නේ. අපි කොහෙද යන්නේ? අපි යන තැන ගිහින් පෙන්නමු. ඊට ඉස්සෙල්ලා පපාට අද සැලරි හම්බෙලානේ තියෙන්නේ. ඉතින් එයා ඒ සැලරි එක ගන්න යනවා. තව සල්ලි වගේක් දාන්න තියෙනවා. ඒකටත් යනවා. ඒ ඔක්කොම කරලා අපි යමු එහෙනම් කන තැනට. ඔයා මොනවද කන්නේ අද ආසදී මොනවද ජණි ඇවිල්ලාද එදාට සුකියාගේ තිබ්බ ජනිගේ වාහනේ නේද? නෑ ජණිය නෙමෙයි ඒ මේ නෑ නෑ ඒ මේක ඒ වුණාට ඒ නම්බරේ මට මතක ඒ නම්බරේ 97යි ගාන වගේ තමයි මතක මට. අරක සූප්‍රා එකක් අතන තියෙන්නේ ජණිගේ එක මේ ගන්න ඔයාගේ ලස්සන පෙන්නන්න බානේ ආද? පුතයාම ඔයාගේ ලස්සන පෙන්නන්නකෝ. ලස්සන බෝයි කතාලා. චොයි බෝයි කතාලා පුතාගේ ලස්සන පෙන්නන්න නැද්ද අපිට? චූටි පුතා. ෂෝයි බෝයි චූටි පුතා. ඔතන සෙනග ඉරිද දවසක්නේ වාහනේ පාක් කරන තැන තමයි හොයාගන්න බැරි වෙන්නේ. අර අතනින් දාගන්නත් තිබ්බා. හරි අනිත් පැත්තට දැම්මේ මලගෙඩිය. අපි එහෙනම් කට්ටියට පෙන්නමු අපි අද මොනා කරන්නද ආවි කියලා. මෙන්න මේකට තමයි අපි ආවේ. අපි ඉස්සෙල්ලා පෙන්නමු ඩිස්ප්ලේ කරලා තියෙන මේ කෑම. මේව තමයි තියෙන්නේ. මේ වගේ තියෙනව නේද මේකේ මෙනු එක මේක තමයි අපි මුලින්ම කඩේට යන්න ඕනේ කඩේ ඉඩ තිබ්බොත් තමයි ඉතින් ගන්න මේ කඩේට මේ කඩේට ගොඩක් මේ සීමිත ප්‍රමාණයයි ගන්න එහෙනම් අපි කඩේ ඇතුළට යන්නේද මම එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු මේ මට නම් ෂුවර් නෑ ළමයි ඉඩ තියෙයිද කියලා මේ පේන විදිහට ගොඩක් කට්ටිය ඉන්නවනේ එන්නකො එහෙනම් පටසිලිはい、3名様。අතෙන්ටද යන්නේ බිමටද යන්නේ මේ ආශ්‍රය. මේක තමයි අපේ ටේබල් එක. බිම ඉඳගෙන කන්න තියෙන්නේ. ළමයි මොනවද සෙනගක් ඉන්නවා. මේ අපි මේ වාඩි වෙන එකතර බිම වාඩි වෙන්න තියෙන්නේ. මොකද එච්චර සෙනගක් ඉන්නවා මේ සද්ද බද්දත් වැඩි. මේකේ සද්ද වැඩි නේද? පිට සද්ද ගොඩක් වැඩි මේ. ඉස්සෙල්ලාම මෙනු එක බලමු. මෙනු එක බලලා අපි කෑම සිලෙක්ට් කරන්න. එතකන් ඔයගොල්ලෝ ඉන්න. මේ කියන ඒවාවත් ඇහෙනවද දන්නේ ළමයි.
එහෙම වුණොත් අපි වෙනම මේ වොයිස් දාන්න නේද වීඩියෝ එකට. ඇඩ් කරන්නම් මේ ඒ තරම් සද්දේ මේක ඇතුලේ අද. වෙනදට නම් ගොඩාක් අඩුයි කට්ටිය නේද? ඔයා මොනවද කන්නේ? මම නම් කන්නේ ෆේවරිට් බිබිම්බා. ඔයාලා කියන්නේ කොරියන් ඉන්න කට්ටියට මේ බිබිම්බා කියන්නේ මේ කොරියන් කෑමක්ද කියලා. මේක කොරියන් කඩයක් තමයි මේ. කොරියන් තමයි. බිබිම්බා. බිබිම්බප් නේද? බිබිම්බා. නංගි මොකද තඩ්ඩි? ඔයා මොනවද කන්නේ? ඔයා මාස් පුච්චල කනවද? මම මේව ඔක්කොම කාලා තියෙනවා. මම එක්ක කනවා මේක. එහෙම නැත්තම් කනවා මේක. මට මේ දෙක නම් කියන්න මොනවද කියලා. නම් තමයි තේරෙන්නේ නැත්තේ මට. එක්ක මේක. අනික තාම තීරණය කරගන්න බැරුවලම ඉන්නේ. අපි මේකට නිතරම එනවා. මම ගොඩක් ඒවා කාලා තියෙනවා. මෙයා නම් හැමදාම අර එකම එක කන්නේ. බලමු අද මොකද්ද කන්නේ කියලා. මේක ගියුදොන් වගේ එකක්. නූඩල්ස්ද? එනම් මේක ගන්න. මේක මොකද්ද? ගියුදොන් කියන්නේ මේ බත් නේද? මේ පෙරිස්ටමිනා කියලා මොකක් හරි එකක් තියෙන්නේ. මේක රහ ඇති කියලා හිතෙන්නේ නැහැ. මේ කඩේ වටපිටාව. අම්මා බයිනවා මිනිස්සුන්ව ගන්න එපා කියලා බැනුම් ගන්න වෙයි කියලා බය වෙලාද කොහෙද. අපි ළමයි ඕඩර් කරා. මම ඕඩර් කළා යමගතා පෝක් රයිස් එකක් වගේ එකක්. එතකොට අපේ පපා ඕඩර් කළා එයා හැමදාම ගන්න බිබිම්බා. ඒක නම් කොහොමද තමයි ඒක යා නිතරම කනවා. මම අද කණේක බලන්න හරිද නැද්ද කියලා. අපේ චූට්ලයිනිකට නම් මුකුත්ම නැහැ. එයාට අපි කුක් බෝතලයක් අරන් ආවා යක්ෂ දීලා ඉන්නේ. ඊළොක්කෝ මේ කෑම එක ආවහම එනම් පෙන්නන්න. කෑමෙන්ද නම් කොච්චර වෙලා යයිද දන්නේ නැහැ මේ. එන කට්ටියක් ඉන්නවා ඕඩර් පරක්කු වෙයිද දන්නේ නේද ඕඩර් එක. අපිට තව වැඩ ගොඩක් කරගන්න යන්නත් තියෙනවා. ඊට පස්සේ මට හවස ආයේ පාටි එකට යන්නත් තියෙනවා. ඒකට නම් මම පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. අර මමගේ මූණ පාටියක් කිව්වා. එයාට යාළුවනේ හැමදාම පාටි තියෙනවා. මම මෙයාත් එක්ක ගෙදර. ඒක තමයි මේ අද අපිව කණ්ඩත් එක්කන් ආවේ ෂේප් කරගන්න වෙන මොකටවත් නෙමෙයි. ආයි 22ක් පාටියක් තියෙනවා. ඒක නම් කැරෝකේ පාටියක්. ඇත්තද? ඔව්. ඔය නිමාඩු දැම්මද එච්චර? ඒ නෑ මගේ නිමාඩු දවසට උහුම් දාගත්ත ඒක. එහෙනම් කැම ටික ආවහම අපි ආයේ කැම ටික පෙන්නන්න. මම නම් ඉතින් හැමදාම ගන්න එක තමයි ගන්නෙ. මං අර එකම රහකට මම පුරුදු වෙලා තියෙන්නේ මේ මට එතනින් අර ටෙස්ට් කරලා බලන්න මං ආස නෑ කැම. මන්ට අර රහ පුරුදු වෙච්ච කැම තමයි මං කන්නේ. මම නම් එහෙම නෑ. එයා හැමදාම ටෙස්ට් කරනවා හැමදාම කියමු. කියන්නකෝ බලන්න. මම නම් හැමදාම එකම ගන්නේ නෑ. එක එක try කරලා බලන්න. හැබැයි මේක මං කාපු හැම එකම රසයි. මේක බය වෙන්න දෙයක් නෑ ගන්න ඔක්කොම ගියා. අද ගත්ත එක රහ නැති වෙද්ද නැහැ. බලමු. අපි රහ නැත්නම් අනිවාර්යෙන් රහ නැහැ කියලා කියනවා. මේ රහයින රහයි කියලා කියනවා. මොකද මේ බොරුවට කියන්න ඕනේ නැහැ නේ ආ රහයි කියලා නේද? ඊන අපි ආවම හම්බෙන්නේ මේ අපේ පොඩි මෑන්ස්ට පොඩක් අද අලුත් පොඩි මෑන්ට මම කියන්නේ ආඩම්බර වෙලා ඉන්නේ. ඔව් අර say hi කියන්න. say hi. මම මේක බලන්නේ. මේ වගේ ෆ්‍රෙන්ඩ්ස්ලා මේ බලාගෙන ඉන්නේ පුතු. ෆ්‍රෙන්ඩ්ස්ලා බලන් ඉන්නේ. hi friends කියන්න. hi friends. අර ෆ්‍රෙන්ඩ්ස්
ඉස්සර බලාගෙන ඉන්නේ අල. hi friends කියන්නේ hi friends. අයියේ බබෙකුත් බලන් ඉන්නවද නේද? එහෙනම් අපි කෑම ආවම ඔව් කෑම ආවම පෙන්නමු. Stay tuned. wow මා ලස්සනයි. අපරේ හත් ඒකත් දාන්න. පුරා යාළුවනේ. අතින් ගහුව කෑල්ලකට වැටුණා. මගේ කෑ ඔන්න යාළුවනේ මගේ කෑම කාවා. මේ තියෙන්නේ අප්මන් ගත්තු රයිස් එක. ඒක හරි ලස්සනයි. එතකොට මෙතන තියෙනවා මිසෝ සික් එක. මේක තමයි දැන් බබා හැලුවේ. මේ පපා මේක ඕපන් කරන්න. ඒක හිර වෙලා. හිර වෙලා ආදේ වැටිච්ච වෙලේ ඒක හිර වුණා. දැන් මිසෝ සුප් එකකින් සුට්ටයි දෙන්නේ ආවලේදී බබා ගොඩක් හැලුවා. එතකොට මෙතන තව තියෙනවා මේ පොඩි රාබු පිකල් එකක්. මේක නම් මාර රහයි. මේ එතකොට පපා ඔයා කියන්න කාලෙක මේ පපාගේ කෑම කියන්නේ මගේ කෑම එක ඇවිල්ලා මේ තියෙන්නේ සිසින් පොට් එක. බිබිම්බා එක. පාඩ ක්ලෝස් අප් එකක් පෙන්නුවනේ. මේ තියෙන්නේ සුප් එකක්. ඒ දෙක තමයි තියෙන්නේ. ඒ ටික තමයි තියෙන්නේ. අපි එනම් කාලා රස බලලා කට්ටියට කියන්නේ. මම ඔබල බලාගෙන ඉන්න අපි කන්න යන්නේ. එයා ගන්නන්ද කියලා අහනවා. හොඳයිද? කවන්නේ මං දැන් එයා ගන්නම් කියලා කියන්නේ. ඔයාලා ගන්න කාට තමන් පුළුවන් නේ. හරි.ちょっと大丈夫ですか？大丈夫。みんなまだご飯食べてるし、寝てるから。大丈夫、大丈夫。めっちゃしっかりしてる。これ見て。ママいる。あ、これです。ごめんね、嫌やった。ごめんね。ありがとうございました。ありがとうございます。ගන්න. මම දැක්කනේ ආ පොණ්ඩේ යන හැටි. අනේ යාළුවන්ට කියන අපච්චි නෝටියද කියලා දෙනවා කියලා. කාන්නේ බොන්න බෑ බබී. පා ඇද්දොත් එහෙම යා. ආයි ආවද? නෑ බබී. එයාට උඩන්න තේරෙන්නේ නෑ එහෙම. ඒ උනාට ඔක බඩේ තියෙන ඒවා ළමයා හටේ ගෑවෙනවනේ. ඔයාට ඕනිද වොච් එක? ඔයාට වොච් එක ඕනින් තියාගන්න. ඈ? ඔයාට වොච් එක ඕනිද? අප්පච්චිගේ වොච් එක බඳින්නද ඔයාට? ඈ? අප්පච්චිගේ වොච් එක බඳින්නද ඔයා අල්ලන්නේ එක? ඈ? ආතයිද ඔයා ඒකට?
මම පුතා මොකද කරන්නේ? අම්මි සුප් එක බොනවා. අප්පට නම් තාම කෑවේ නෑ. Ini apa? Kita kalau ada kalau anda apa? Hari-hari. Hari. Mana nabu? Rahai. මට කෑල්ලක් කවන්න බෑ. ඒ බෑ මෙහෙට එන්න වෙනවා. ආයි. මන රාබු අමුයෙන් කන්නත් රහයි මට. ඔන්න යන්නයි මේ මම කනවා. මේක තාම රස්නේ අප්පා. පට්ටම රස්නේ. බෙබිම්බ කන්නත් පුළුවන් මේ රස්නේ වසන්නයි බැරි. ඕක කොහොමද රස්නේ ගන්න එක? ඕක හැමෙන් සුප් එක තමයි රසමනේ. මේක සුප් එක මාර රහයි. කෙසෙල් වගේ මොන හරිද තියෙන්නේ? හතු. හොඳ බඩගින්න එක මෙහා ඉඳලා තියෙන්නේ. කොරියන් යාළුවෙක් ඉන්නවා නම් දාගෙන යන්න යටින් මේ බිබිම්බ එකට මොනවද දාන මේවා ටික කියලා. මම හිතනවා ජපානයේ බිබිම්බ හදනවට වඩා කොරියන් ගිහිල්ලා බිබිම්බ කනවා නම් පට්ට රහ ඇති කියලා මේ මෙහෙ කෑම දාලා මේවා ඉතින් මෙහෙ කෑම දාලානේ හදන්නේ ඉතින්. මම බය වුණා ඔයා මට කිව්වනේ ජපන් හිර වෙලා වගේ ඉන්නේ කියලා. ඇයිනේ ඔයා කතා කරන්නේ නැද්ද එක පාට ඉන්නකොට මම හිතාගන්න බැරි වුණා. අපේ මේ තේර ගියේ බිල තමයි මේ තියෙන්නේ. ගානක් පට්ට ෂේප් අප්ප. බඩ පිරෙනවද නම් දන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් කණ එකට මේක මදි. මට මදි. දැන් මට මේ කොලෙස්ටරෝල් වැඩි කියලා මේ කිව්වා. ඒ නිසා දැන් මට කන්න දෙන්නේ නැහැ ගෙදරින්. හරියට. මේ තියෙන සුප් එක නම් මොනවද දාලා හදනවද නැත්නම් සුපින වරහයි මම පෙලක් කරලා මේ සුප් එක මේකට හලාගෙන කන වෙලාව තියෙනවා. එහෙම කනනේ. ආයිද? මම පොඩක් කනවා එහෙම.
ඊළඟට සල්ලි අරගෙන යනවා මෙහාට AC එකක් බලන්න. මේ අපේ දැන් කාමරේට තියෙන AC එක විතරයි තියෙන්නේ. මේ සාලේට AC එකක් හයි කරලා නැහැ. මේ අපේ පැට්ටා ඉන්නේ හැම වෙලාවෙම සාලේ තමයි ඉන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා මේ AC එකක් අනිවාර්යෙන් සාලේට දැන් හයි කරගන්න ඕනි. මේ මොකද ෆෑන් එක දාන්න බෑ. ෆෑන් එකට මෙයා අත තියෙනවා පෙලක් වෙලාවට නගිනවා. මේ බයයි මේ ෆෑන් එකේ වැඩේ. ඒ නිසා තමයි මේ පොඩ අපි AC එකක් ගන්න කියලා හිතුවේ නේද මම. එහෙනම් අපි කාඩ් ඉවරලා AC එකේ ගණන් බලමු එතෙන්ට ගිහිල්ලා. යාළුවනේ මේ තමයි AC තියෙන්නේ. මේවා තමයි AC ටික. කොළ 4 ඉඳන් තියෙන්නේ. අහලා බලන්න ඕනි මේක හයි කරලා දෙන ගානද කියලා. මේවා තමයි තියෙන්නේ. ගහලත් තියෙනවා. අපි බලමු. අපේ ඉස්සෙල්ලා ගත්තේ ඇප් කෝන් එක නම් මේ AC එක මේ කොළ 6යි ගානක් Toshiba එකෙන් ගත්තේ. මේක නම් බ්‍රෑන්ඩ් එක වෙනස් වගේ. පොඩ්ඩක් බලන්න ඕනි කොහොමද කියලා. AC එකක්ම හයි කරගන්නත් ඕනේ. නැත්තම් මේ එන්න අවුල් අප්පා ගෙදර ඉන්න බෑ මේ සාලේ. පේනම් බලලා මැසේජ් එකක් දාන කට්ටියට බලලා ගත්තද නැද්ද කියලා කියන්නම් එහෙනම්. AC එක නම් බැලුවා යාළුවනේ. මේ AC එක මේ කොළ 4යි සෙන් 7යි ගානක් සෙන් 8ක් විතර යනවා. ඊට පස්සේ හයි කරලා දෙන්න කොළ එකමාරක් ඉල්ලනවා. එයාලා ගෙදරට ඇවිල්ලා අපි ඉස්සෙල්ලා ගත්ත තැන කොළ 6යි මුළු ගානම කොළ 6යි මේ ගෙදරට හයි කරලා දීලා ඔක්කොම කරලා දෙන්නත් එක්කම කොළ 6ක් තමයි ගත්තේ. අපි දැන් එතෙන්ට යන්න හදනවා. මේ මොකද මෙතන ගන්න එක අවුලන්නේ මේ පාඩුවේ ගත්තා. දැන් අපි අතින් ගිය තව ගානක් ගෙවන්න එපා. ආය හයි කරලා දෙනවට එයාලා AC ගෑස් ගහනවා කියලා ඒව කරනවා. ඊට වඩා ලාභයි කියලා හිතනවා මේ ඉස්සෙල්ලා ගත්තේ තැන. මේ එතෙන්ට ගිහිල්ලා ගණන් බලමු. මේ දැන් වැඩි වෙලාවක් දන්නෙත් නෑ. මේ අපි ගෙදරට ආපු කාලෙම තමයි ගත්තේ ඒවා. මේ අපි පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා බලලා තීරණය කරනවා මෙතනින් ගන්නවද එතනින් ගන්නවද කියලා. එහෙම තමයි තීරණය කරන්න ඉන්නේ. අපි ගත්තා AC එක මේ අම්මා මට වැරද්දුවා. හැබැයි ගණන් ටික වැරද්දුවා. මමත් ඉතින් රැවටුණා. ඔන්න කියන්නකෝ යා විස්තරේ. නෑ අපි දැන් මෙයා කලින් බැලුවනේ AC එකක්. AC එක මෙයා කිව්වේ 48000යි කිව්වේ AC එක. එතකොට ඒක හයි කරන්න 15000ක් ගන්නවා. මම ගාන එකතු කරේ වැරදියට. එතකොට මේ 65000යිනේ. ඒක මම එකතු කරාම 75000යි කියලා මම වැඩිපුර කොලයක් දාලා එකතු කරලා තියෙන්නේ. ඒ ගානම තමයි දැන් අපි මෙතනත් ගන්න ගියාම මෙතනත් ඒ ගානම තමයි. ඉතින් අපි මෙතනින් අලුත්ම එකක් ගත්තා. අලුත්ම එකක් ගත්ත මේ තියෙන. අපේ පපාට මේ සල්ලි වැඩි. ඒ හින්දා සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගත්තේ නෑ. අලුත්ම එකක් ගත්තා. සල්ලි වැඩි ගන්න දෙයක් තියෙන්නේ නැහැ. මේමයි කියන්නේ අලුත්ම එකක් ගත්තොත් තියෙන වාසිය දැන් එතකොට යන කරන්ට් සිස්ටම් එකට තමයි අලුත් එක හදන්නේ. හරිද? අලුත් එක දැන් අපි පරණ එකක් ගත්තොත් ඒන කරන්ට් බිල දැන් මගේ කරන්ට් බිලක් ගැන හිතනව නෙමෙයි. ඒ බිලට ඕක එකතු වෙනවා. ටික ටික එකතු වුණාම මේ අලුත් එක ගත්ත ගාන යනවා. ඒ කරන්ට් බිල අපිට අවුරුද්දක් යද්දි. කොහොමද හිතන්නේ වගේ ටිකරි මොලේ ගැන මොලේ තමයි හිතන්නේ. කරන්ට් බිල ගොඩාක් අඩුයිනේ. සමහර අයට කරන්ට් බිල එනවා ලොකු ගාණක් එනවා. දැන් අපිට එහෙම එන්නේ නැහැ. අපේ මේ කලින් AC එකත් අලුතෙන්මයි ගත්තේ. ඒත් හැබැයි මේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි Toshiba එකෙන් ගත්තේ. දැන් ගත්තේ අපි Sharp එකෙන්. Sharp එක ඊට වඩා හොඳයි කියලා කිව්ව හින්දා තමයි Sharp එකෙන් ගත්තේ. බලමු ඉතින් ඉස්සරහට කරන්ට් බිල වැඩි වුණොත් ඒකත් අපි කියන්නම් ඔයගොල්ලන්ට. ඒකත් අපි කියන්නම්. මෙන්න මෙයා නිසා තමයි අපේ කරන්ට් බිල වැඩි එන්නේ. ටිකක් ඉතින් ලස්සනට ඉන්නත් එපා මෙයාට. ඔව් රස්නේ ඉන්නත් බෑනේ. මේ අපේ කෙනා කොහොමද කැමති නෑ රස්නේ. මේ මෙයා ගොඩක් සීතලට තමයි කැමති. මේ සීතල කාලේ ඉපදුණු හින්දා දන්නෙත් නෑ ඉතින්.
නේද? ඔයා මොනවද කැමති? අන්න අපි අදට vlog එක නවත්තනවා කියන්න. බයි බයි කියන්න. බයි කියන්න පුතේ. එහෙනම් යාළුවනේ අපි අදට මෙතනින් නවතිනවා. අපි ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් subscribe කරපු නැති අය subscribe කරන්න. යාට තියෙන දැන් අපිට සබස්ක්‍රයිබර්ස්ලා 100ක් වුණා. ඒක ඇත්තටම අපිට නම් හරි ලොකු ගාණක්. ඉතින් අපි හරි සතුටින් ඉන්නේ. මොකද දැන් පටන් අරගෙන YouTube channel එක ලොකු කාලයක් නෑ. ඉතින් සබස්ක්‍රයිබර්ස්ලා 100 දැන් 100ට වඩා වැඩි. මේ අපි හරි සතුටින් ඉන්නේ. ඉතින් අපිට ඊගාවට 1000 achieve කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපිට තව කරන්න subscribe කරලා. යාට තියෙන bell icon එකට පයින් ගහගෙන මේ යන්නකෝ ඉතින්. එහෙනම් sayonara. Bye bye.